හරි මේ තියෙන්නේ මැල්බරෝ වට්ටක්ක වගාවක්. හරිද? දැන් මේ වෙනකොට වට්ටක්ක සාමාන්‍යයෙන් රුපියල් 100 150. 80 100 150 කියන එක මතක තියාගන්නකෝ. හරිද? 80 100 150 කියන මෙන්න මේ මිල ගණන් යටතේ තමයි වට්ටක්ක විකිනෙන්නේ. හැබැයි බොහෝ දුරට මේ රාජවට්ටක්කා, ඒ කියන්නේ මැලේසියන් එකට පස්සේ තමයි මේ මැල්බරෝ කියන වට්ටක් එක මාකට් වෙන්නේ. හරිද? ඒ කියන්නේ නිතරම මේ මැල්බරෝ දන්න ඕනේ දිග ගෙඩිය තියෙන එක. මම පොලේ වීඩියෝ එකේ ඔයාලට පෙන්නුවා. හරිද? දිග ගෙඩිය තියෙන එක. ඒක තමයි මැල්බරෝ කියලා කියන්නේ. මේක දේශීයයි, කඩෙන් යට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගෙඩි හැදුනට පස්සේ ඒකේ යට අරගෙන ඉන්දන්නත් පුළුවන්. හරිද? අපි නම් කරන්නේ බොහෝ දුරට එහෙමයි. ගෙඩියක් කපලා හොඳට පැහිච්ච ගෙඩියක් පොලෙන් අරන් ගිහලා අර පුහුල් ඉන්දනවා වගේ තමයි. ගෙඩියක් කපලා අරගෙන ඇට ඇති වෙන්න අරගෙන ඉන්දන එක තමයි කරන්නේ. ඉතින් මේක පොඩ්ඩක් මාකට් එකේ මිල අඩුයි. හරිද? ඒ මිල අඩු වෙන්න හේතුව කියන්න නම් මම දන්නේ නැහැ. හැබැයි ඔය අර මැලේසියන් රාජවට්ටක්කා ඒවට වැඩිය පට්ට රහයි මේක. ඉතින් රාජවට්ටක්ක තරම් හදන්න අමාරුවකුත් නෑ මේක. හරිද? ඒ කියන්නේ වැල්බෝග ලෙඩ සාමාන්‍යයි. හරිද? රාජවට්ටක්ක තරම් හදන්න අමාරුවකුත් නෑ මේ. ඒවට රාජවට්ටක්කා ඒ වගේ මැලේසියන් වට්ටක් වලට වැඩිය මේක පට්ට රහයි මට නම්. මට විතරක් නෙමෙයි හැමෝම කියන්නේ එහෙමයි. මේක මේ රසයි. හරිද? ඉතින් මම දන්නේ ඇයි හේතුව මේක ලොකු මාකට් එකක් නොවන්න කියලා. ඒ කියන්නේ අනිත් දේවල්ට සාපේක්ෂව. දැන් අවසාන පොලෙත් මම දැන් ඔයාලට වීඩියෝ එක දැම්මා. එළවලු පොලේ ඒකෙත් රුපියල් 80ට වගේ තිබුණේ. 80ට 90ට වගේ ගියා. අනිත් ඒවා 150ට යද්දි. ඉතින් මැල්බරෝ හරි ලේසි හදන්න. මේ අතරේ බලන්න සාමාන්‍යයෙන් මේ තියෙන්නේ මං හිතනවා නාගවල්ලි නේද? ඉතින් මේවට සාමාන්‍යයෙන් කරන්න ඕන දේවල් අපිට වැඩිය ප්‍රැක්ටිකලි ඒ කියන්නේ අපි මේ හැම වගාවක්ම කරලා නැහනේ. මම මේ හැම වගාවක්ම කරලා නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ දේවල් වලට මොකද කරන්නේ? නිට්ටාවටම සුව කරගන්න ඔන්න අභියෝගයක් තියෙනවා. වට්ටක්ක වගා කරන කට්ටියන්ට අනිත් අය දැනුවත් කරන්න යුතුයකමකුත් තියෙනවා, වගකීමකුත් තියෙනවා. හරි දහංගන් ඉන්න එපා. අර ගොවියෝ ගොඩාක් දුරට බලන්නේ මේ ශාස්ත්‍රය කියලා දෙන්නේ නැහනේ. තෙල් ටික කියලා දෙන්නේ නැහැ. එහෙම ගොඩාක් ගොවියෝ මෙහෙනම් ඉන්නවා ඉතින්. ඉතින් ඔයාලා එහෙම වෙන්න එපා. මොකද මේ අපි හැමෝම මිනිස්සු. හැමෝම ඉතින් ගේමක් ගහන්නනේ බලන්නේ. මේවා හඳාල්ලන්නවත් මොනවත් කරන්න නෙවෙයි. ඉතින් ජීවත් වෙන්න කරන වැඩනේ. ඉතින් ඔය ලෙඩ දුක් අනම්මනම් පේනවා නම් බොහෝ දුරට ඔය නාගවල්ලි ඊට පස්සේ කහ පාට වගේ තියෙන ඒවා ගැන තමයි ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ඒවට අදාළ ඔය පලිබෝධනාශක, කෘමිනාශක, දිලීරනාශක මොනවා හරි සුපිරියටම වැඩ කරන ඒවා තියෙනවා නම් අපිටත් කොටාගෙන යන්න. ඉතින් පින් තමයි වැඩි වැඩියෙන් ලැබෙවි. ඉතින් මම මොකද්ද කියාගෙන ආවේ මේ මැලේසියන් එකට වැඩිය මේක රහයි කියලා නේ. ඔව් මැලේසියන් එකට වැඩිය මේක රහයි. හැබැයි අස්වැන්න තත් වෙන මම හිතන්නේ අරවයි නම් අස්වැන්න ටිකක් වැඩි. මේ කොහොම හරි මම නම් ආස මැල්බරෝ වලට. මම දන්නේ ඇයි මාකට් එකේ මැල්බරෝ ඉස්සෙන්නේ නැත්තේ අර මැලේසියන් වට්ටක් එකට පල්ලෙහෙන් යන්නේ කියන එක නම් මටත් හිතා ගන්න බෑ. ඔයාලට මොකක් හරි එහෙම සාධාරණ හේතුවක් තියනවද? එහෙම වෙන්න. ඉතින් මේ වෙනකොට පෝර දාලා පස් අල්ලලා වල් මර්දනය කරලා ඔක්කොම කරලා තියෙන්නේ. ඉතින් මේකේ මෙන්න මේ තැන් කීපයක දැකපු දෙයක් තමයි මෙන්න මේක. මේ තියෙන්නේ. මෙන්න මේ වගේ පැල තියෙනවා නම් මම නම් කියන්නේ මේවා ගලවලා දාන්න ඕන මේ වෛරස් පැල. මේවා සාමාන්‍යයෙන් මුළු වගාවටම අන්තිමට බෝ වෙලා නවතින්නේ. පේනවද? මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕන. දන්න කියන කට්ටිය මම මේ වීඩියෝ එක අද අප්ලෝඩ් කරනවා. හරිද? මේ බලන මේ ගැන දන්න කියන කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේක පොඩ්ඩක් හොඳ කරගන්න ක්‍රමවේදය කියන්න හොඳේ. මේ මැල්බරෝ මේක මම හිතන්නේ මැල්බරෝ කියලා වෙනසක් නෑ. අනිත් වට්ටක් වලට එන ලෙඩම තමයි මේ. ඉතින් දන්න කියන කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් සපෝට් එක දෙන්න ඒකට. මේ වීඩියෝ පෙන්නන එකේ අරමුණත් ඒකම තමයි. ඉතින් හැමෝම දේවල් ඉගෙන ගන්න. හැමෝටම අවස්ථාව තියෙනවනේ. ඉතින් අදත් මේ කට්ටිය වැඩ අර පැත්ත උදුළු ගන්නවා. මේ පැත්තට යම් බලන්න. මේ පැත්තේ තියෙන වැලි පොළවක් සුපිරි රටකජු වගාවලට. ඊට පස්සේ ඔය මේ පේනවනේ වැලි සහ පස. හැබැයි මේවයි තියෙන අවුල තමයි
වේලුනොත් වේලුණා හරිද? ආයි මොකුත්ම කරන්න බෑ. වේලුනොත් වේලුණා නන්නත්තරයි. ඒ වගේම තමයි මේ පසත් මරු. වැලි සහිත පස. වැලි ලෝම පස කියලානේ කියන්නේ මේකටනේ. අවුවක් වැටෙනවා අද උදේ පාන්දර විතර අද විතරේ වැස්සේ නැත්තේ තාම. දැන් අර පැත්තෙන් පොඩ්ඩක් ලයින් වෙවි එනවා. ඒ අතරේ තමයි මම මේ පැත්තට ආවේ. අදත් වහීවි තව ටිකකින් ඊට කලින් තමයි මේ කට්ටිය මේ වැඩේ ඉවර කරගන්න හදන්නේ. නෑ අනිවාර්යෙන් සඳුන් ගන්න එක තමයි භයානක උතනින් හොඳ. ආකර්ෂණය වැඩි, කාන්තා ආකර්ෂණය වැඩි. ගෑනු ළමයි ගන්න එපාලු. මේ මල් පිපිලා වට්ටක්ක වගාවල හරිද සමහරක් අය මල් පරාගණය කරනවා. ඒ සම්බන්ධව කාටද දැනුම තියෙන්නේ? අනිත් එක තමයි සමහරක් මේ වගාවල ඒ කියන්නේ මේ පැත්තේ නෙමේ අම්පාර පැත්තට යන්න වගේ සමහරක් කට්ටිය විතරයි කරන්නේ. ඔය පිපෙන හැම මලක්ම හදන්නේ නැහැ. හරිද? එක්ක ගෙඩි 4යි ඒ වගේ තමයි ටාගට් කරන්නේ. මං කියන්නේ දැන් මේක බලන කට්ටියව තර්ක කරන්න ඉඩ තියෙනවා. මං කියන්නේ මේ හැම කෙනාම නෙමෙයි. සමහරක් අය ඔය ප්‍රොෆෙෂනල් මට්ටමේ වට්ටක්ක වගා කරන කට්ටිය මේ ඔක්කොගෙම ගෙඩි හැදෙන්න දෙන්නේ නැහැ. වැලකට ගෙඩි 2යි 4යි ඒ වගේ අනිත් මල් සේරම අයින් කරනවා. ඒක වෙනම ටෙක්නික් එකක්. ඒ හැදෙන ගෙඩිය එතකොට පට්ට ලොකුයි, සෑහෙන ලොකුයි. සමහර කට්ටිය පරාගණය කරන වට්ටක්කා. මම නම් ඒ ටෙක්නික් එක දන්නේ නැහැ මොකද්ද ඒ කරන්න කියලාවත්. ඉතින් අවබෝධයක් තියෙන කෙනෙක් හම්බුනේත් නැහැ. ඔන්න දන්න කට්ටිය ඉන්නවා නම් පුළුවන් කමෙන්ට් එකක් දාන්න. කොහොමද වැඩේ වෙන්නේ කියලා. කොහොම හරි මේ අස්වැන්න වැඩි. ඔය මල් හැලෙන ගතිය අඩු වෙලා යනවා පරාගණය කරන වැඩෙන්. හැබැයි ඉතින් මේ මල් දෙක තෝරගන්න ඕන. ගෑනු මල, පිරිමි මල ඔය දෙක තෝරගන්න ඕන. මේ ඔන්න දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ගැනත් පොඩි විස්තරයක් දාන්න. සඳුවා ඇටගත්තේ කොහෙන්ද? මේක ඇටගත් තියෙන්නේ නෙවෙයි. කොහෙන්ද? ගාමිණිය කඩේ. උඹ මේ ගෙඩිවල ඇට නෙමෙයිද ගත්තේ? මේකට ඇට අරන් තියෙන්නේ තෙල් කඩෙන්. ඒ කියන්නේ මේ විකුණන ඇට. මේකේ මේ සඳුවා ගන්න පුළුවන් නේද මේ ඇට මේ ගෙඩි වලින් ඇට ගන්නත් පුළුවන් නේද? අපි මෙහෙ මේ උස්ගලේ කරේ අර අර්ජුනලගේ ගෙඩි වලින් ඇට අරන්. ඒක සාර්ථකයි දන්නවද? මේ සඳුවා මොනවාද දාපු පොර එහෙම පොඩි පොඩක්. බ්‍රේසල් විතරයි? ඔව්. පළවෙනි මුරේ එක මුරේ තමයි දාන්නේ. එක මුරේයි නේ. එක මුරයක් දාලා පස්ස අල්ලපු සීන් එක තියෙන්නේ නේ. උඩට දාලත් නෑ තාම. වැටකොළු මණ්ඩියටද නැත්නම් අරහේ? අරේ. මිශ්‍රණේ එහෙම මොකක්වත් එහෙම බැලුවේ නෑ නේ. නිකන් මේ ලෝලු පෝර එකක්ද මන් දැම්මේ? එහෙමයි නේ. ඔබ තෙල් ගැහුවෙත් නෑ නේ. මේකයි වැඩේ තියෙන්නේ මේ සඳුන්ගෙන් ගන්න දෙයක් නෑ. මොකද දන්නවද මූ මේ එක සැරේ පෝර දාලා තියෙන්නේ. තෙල් ගාලා නෑ. දිලීරනාශක ගැහුවේ නෑනේ නේ. පාණු තෙල් විතරයි තාම ගහලා තියෙන්නේ. සමහරට ඒ සිස්ටම් එක හරි ඇති. ඒකේ සිතියම් පණුවට ඒ කියන්නේ ඇබමැක්කින් එකක් ගහලා තියෙනවා. ඊට පණු තෙල් වලට මොනවා ගැහුවේ? රොකට් එක ගහලා තියෙනවා. පෝර දාලා තියෙනවා බ්‍රේසල් එක. පස්සල්ලලා තියෙනවා. තනකොළ උදුරු ගාලා තියෙනවා. එච්චරයි නේ. ඔය ටික විතරයි දැනට කරලා තියෙන්නේ. ඒක නිසා මේ අමුතුවෙන් බලන්න අහන්න දෙයක් නැහැ ඉතින්. ඔන්න මේ මම පෙන්නුවා ලෙඩ ගතිය තියෙන ඒවා අර මේ පොඩක් දන්න කියන වැඩිපුර වගා කරලා තියෙන කට්ටිය මේ පොඩක් කමෙන්ට් එකක් දාන්න හරිද? එතකොට අපි හැමෝටම මේක වාසි. එහෙනම් ඔන්න සඳුවගේ වට්ටක්ක වගාව. ඉස්සරහට මේකේ අනිවාර්යෙන් වීඩියෝස් අරන් එන්නම්. කොයි වගේද කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න සාර්ථක වෙන්න කියලා බුදු සරණයි දෙවි පිහිටයි මුලින් ප්‍රාර්ථනා කරා වගේම අගදිත් ප්‍රාර්ථනාවක් කරගෙන යන්න. එහෙනම් වැටකුළු වගාවක් තියෙන ඔය පැත්තට ගිහිල්ලා එන්න මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. එන ජය වේවා. සතුටින් ඉන්න මොනවා හරි කරන්න.